යාළුවනේ අද මම අරන් ආවේ අපේ channel එකේ ඉන්න ඉගෙන ගන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්ම විශේෂ වීඩියෝ එකක්. ගොඩක් දෙනෙක් හිතනවා බිස්නස් එකක් කරන්න නැත්නම් සල්ලි ටිකක් හොයන්න ලොකු මුදලක් මුලින්ම ආයෝජනය කරන්න ඕනේ කියලා. හැබැයි අද මම කියලා දෙනවා ඔයා ඉගෙන ගන්න ගමන් ඔයාගේ පාඩම් වලට බාධාවක් කරගන්නේ නැතුව අතේ සතයක්වත් නැතුව සල්ලි හොයන්න පුළුවන් සුපිරිම ක්‍රම 3ක් ගැන. පළවෙනි ක්‍රමය තමයි Canva designing. ඔයා ළඟ ස්මාර්ට්ෆෝන් එකක් හෝ ලැප්ටොප් එකක් තියෙනවා නම් canva.com එකට ගිහින් නොමිලේම ලස්සන Facebook post, Instagram post, logo එහෙම නැත්නම් YouTube thumbnail හදන්න ඉගෙන ගන්න පුළුවන්. ලංකාවේ අද ඕනතරම් අලුත් online business පටන් ගන්නවා. ඒ අය තමන්ගේ page වල post හදාගන්න උදව් වෙලා ඔයාට ලේසියෙන්ම මාසික ආදායමක් ගන්න පුළුවන්. කිසිම මුදල වියදම් වෙන්නේ නැහැ. ඕනේ ඔයාගේ නිර්මාණශීලීත්වය විතරයි. දෙවෙනි ක්‍රමය තමයි ඩිජිටල් නිෂ්පාදන නැවත විකිණීම. මේක හරිම අපූර්ව ක්‍රමයක්. අන්තර්ජාලයේ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පොස්ට්, ෂෝට් නෝට්ස් එහෙම නැත්නම් විවිධ ටෙම්ප්ලේට් තියෙනවා. ඔයාට පුළුවන් මේවා එකතු කරලා ලස්සන පැකේජ් එකක් හදලා Facebook හෝ Instagram හරහා රුපියල් 500කට 1000කට වගේ ඉතාම අඩු මිලකට ලංකාවේ අයට විකුණන්න. ඔයාට එකම දේ දහස් පාරක් වුණත් විකුණන්න පුළුවන්. බඩු ගන්න සතයක්වත් යන්නේ නැහැ. 100%ක්ම ලාභය විතරයි. තුන්වෙනි වැදගත්ම ක්‍රමය තමයි අනුන්ගේ බඩු විකුණලා කොමිෂන් මුදලක් සෙවීම. මේක කරන්න ලංකාවේ දැන් සුපිරිම අවස්ථාවක් තියෙන දරස් වගේ සයිට් වල. ඔයාට තියෙන දරස් එකේ තියෙන හොඳ භාණ්ඩයක උදාහරණයක් විදිහට හොඳ ෆෝන් කවර් එකක්, පොතක් හෝ ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් ලින්ක් එක ඔයාගේ Facebook එකේ හෝ යාළුවන්ගේ WhatsApp group වල share කරන එක. කවුරු හරි ඔයාගේ ලින්ක් එකෙන් මේ බඩුව ගත්තොත් ඔයාට කිසිම මාංශයක් නැතුව ඒකෙන් කොමිෂන් මුදලක් හම්බ වෙනවා. බඩු ඩෙලිවර් කරන්නේ සයිට් එකෙන්. ඔයාට තියෙන්නේ ලින්ක් එක ෂෙයා කරන එක විතරයි. ඉතින් බලන්න යාළුවනේ මේ ක්‍රම තුනටම ඔයාට රුපියල් වක්වත් මුදලක් වියදම් වෙන්නේ නැහැ. ඕනේ කරන්නේ ඔයාගේ උනන්දුව සහ දවසට පැය එකක් හෝ දෙකක් වෙන් කරන එක විතරයි. ඉගෙන ගන්න ගමන් තමන්ගේම කියලා පොඩි ආදායමක් හදාගන්න අදම මේ ක්‍රම වලින් එකක් try කරලා බලන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් like එකක් දාලා ඔයාගේ අදහස් පළවෙනියෙන් කමෙන්ට් කරන්න. කොහොමද අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. හැමෝටම ජය වේවා.